අයිබෝවන් යාළුවනේ ඔගොල්ලෝ සියලු දෙනාම පිළිගන්නවා මේ රාවණ ප්‍රෝ YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න කොහොමද මෙන්න මේ විදිහේ ලස්සන light lamp එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහේ දිලිසෙන ගල හදාගන්න කොහොමද කියලා. ඉතින් මේකට ඕනේ බඩු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් අපිට ඕන වෙනවා මම නම් මේ ටයර් එක යූස් කරන්නේ ස්ටෑන්ඩ් එක විදිහට. ඊළඟට සුදු පාට මේ වගේ ගලක්. ඊළඟට අපිට යටින් දාන්න එළියේ ඉන්න ඕගොල්ලන්ට කැමති පාටක ලයිට් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේක 5 වෝල්ට් වලින් වැඩ කරන හින්දා බල්බ් එක 5 වෝල්ට් වලින් ආරක්ෂා වෙන්න 220යි හරි 100යි හරි K රෙසිස්ටර් එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම මේවා කනෙක්ට් කරන පවර් සප්ලයි කරන වයර්ස් පොඩි කාඩ්බෝඩ් කෑලි දෙකකුත් ඕනේ වෙනවා. ඊට අමතරව අපිට ඕනේ වෙනවා USB මේල් පෝට් එකක්. ඉතින් මාගේ අලුත් මේල් පෝට් තිබ්බට මම මේකට යූස් කරන්නේ පරණ ෆෝන් චාර්ජර් එකකින් ගලවගත්ත මේල් පෝට් එකක්. මොකද ඒකෙන් වැඩේ ගන්න එක ලේසි. කලින්ම මේ ටයර් එකේ රබර් කෑල්ල මේ විදිහට ගලව ගන්නවා. ඒකේ ප්‍රමාණයට මේ විදිහට කාඩ්බෝඩ් කෑල්ල තියලා රවුම් දෙකක් කපා ගන්නවා. ඒක මේ ටයර් එකේ උඩටයි යටටයි. ඉතින් මම යට කෑල්ල නම් සෙට් කරන්නේ හදිස්සියෙම ගලවන්න ඕන උනොත් කියලා. ඔයගොල්ලෝ යට කෑල්ල තයි කරගන්න. මම මේකට හයි කරන්නේ උඩ කෑල්ල විතරයි. ඉතින් යාළුවනේ මම කෙලින්ම USB මේල් පෝට් එකට වයර් කනෙක්ට් කරන්න නැහැ. ඒ වෙනුවට මම ජම්පර් වයර් එකක් හරහා තමයි දෙන්නේ. මොකද මට හදිස්සියක් වුණොත් මේ USB මේල් පෝට් එක මේකෙන් ගලව ගන්න පුළුවන් එතකොට. දැන් එහෙනම් අපි පාස් ගන්න වැඩවල ටිකට යමු. මම දැන්ට මේකට සුදු පාටයි නිල් පාටයි දෙකක්ම දාලා තමයි පාස් ගන්නේ. ඒත් සුදු පාට එක දැම්මම පොඩක් එළිය වැඩි වගේ හින්දා මම නිල් පාට එක විතරක් තියලා සුදු පාට එක අයින් කරනවා. ඕගොල්ලෝ බල්බ් දෙකක් පාවිච්චි කරත් එක රෙසිස්ටර් එකක් ඇති මේ දෙකටම. මේ බල්බ් වල ධන අග්‍රයට රෙසිස්ටර් එක පැත්තක් පාස් ගන්නවා. දැන් USB මේල් පෝට් එකට අපේ ජම්පර් වයර්ස් දෙක පාස් ගන්නවා. ඕගොල්ලන්ට පුළුවන් ජම්පර් වයර්ස් පාවිච්චි කරන්න. તો කෙලිම වයර් දෙකක් පාවිච්චි කරන්න. වෙඩි ආරක්ෂාවට මම ග්ලූ ගන් චුට්ටකුත් දාගන්නවා. මේ පැත්ත ජම්පර් වයර්ස් වල මේල් තිබ්බට එහා පැත්තට ෆීමේල් ඕන වෙනවා. ඉතින් මම ඒ පැත්තටත් ෆීමේල් වයර් එකක් කපලා පාස් ගන්නවා මගේ දිග වයර් වලට. ඔන්න දැන් මේ ටික පාස් එකගෙන ඉවරයි. ඊළඟට අපි කාඩ්බෝඩ් එක මැද හිලක් හදාගන්න ඕනේ. ඉතින් මම හිල හදාගන්න ලේසි වෙන්නේ බවුත් එකකින්ම හිල හදාගන්න. දැන් අපේ පාස් කරන කපන කොටන වැඩ ටික නම් ඉවරයි. ඊට පස්සේ අපි හදාගත්ත කාඩ්බෝඩ් එකේ හිලට අර බල්බ් එක එහෙම නැත්නම් ඔයගොල්ලෝ යූස් කරපු බල්බ් දෙක තියලා ග්ලූ ගන් වලින් රඳව ගන්නවා. ඒ බල්බ් එක කාඩ්බෝඩ් එකෙන් ගොඩක් උඩට වෙන විදිහට හදන්න එපා. එතකොට ඔයගොල්ලන්ගේ ගල සමබර නැති වෙන්න පුළුවන්. ගල නෙමෙයි ඔයගොල්ලෝ යූස් කරන තව මොන හරි දේවල් තියෙනවා නම් ඒවා සමබර නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ටික තියලා මම ෆැබ්‍රික් පේන්ට් වලින් මේක පාට කරගන්නවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් වේල ගන්නවා. දැන් ගල තියලා බලනවා හරිද කියලා. දැන් අපි මේක පවර් එකට කනෙක්ට් කරලා බලමු. මම USB පෝට් එක මගේ වයර් කෝඩ් එක USB එකකට ගහගන්නවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කම්පියුටර් එක ගාව එහෙම මේක තියෙනවා නම් කම්පියුටරේ පෝට් එකකට මේක ගහන්න. එහෙමත් නැත්නම් USB ෆෝන් චාර්ජර් එකක් අරගෙන ඒකේ වයර් එක ගලවලා මේක කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ගල පේන්නේ. ගල වෙනුවට මාගාව තිබ්බ මේ වීදුරු බුදු පිළිමේ තියලා තියෙන විදිහ. ඉතින් ගොඩක් ලස්සනට මේක රැට පේනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ පාඩම් කරන තැන, කම්පියුටරේ වැඩ කරන තැන, එහෙම නැත්නම් මොකක් හරි මේ සකුඩ ලස්සන කරගන්න මෙන්න මේ අපේ පොඩි මේ ස්ටෑන්ඩ් එක යූස් කරන්න. ඉතින් ගල වගේම මම කලින් පෙන්නුවා වගේ බුදු පිළිම, ඔයගොල්ලන්ගේ තව මොන හරි ට්‍රාන්ස්පරන්ට් දේවල් තියෙනවා නම් ඒව පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්. ඒ වගේම මතක් කරන්න පුංචි දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඒ වගේම මේ වගේ තව interesting දේවල් දැනගන්න ඕන නම් ඒව ගැන කියලා comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ ඔයගොල්ලන්ට සුබ දවසක්.